අපි අපේ දරුවන් වෙනුවෙන් ડિප්‍රෙෂන් වලින් ආරක්ෂා වෙමු. I am currently studying a degree related to psychology at University of California. I thought it would be meaningful to use the knowledge I gained throughout my study to talk with you about the silent killer depression. In this video, we will discuss what depression is, how it affects the people, how to recognize the warning signs, and what we can do protect ourselves and support those around us. So let's go to the video. මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කරන්න ඕනි කියලා හිතුවේ ඇත්තට මේ දවස්වල සෝෂල් මීඩියා වලට ගියොත් අපිට දකින්න හම්බෙන්නේ සුයිසයිඩ් කරගත්ත ඒවා ඒ වගේ දේවල්. ඉතින් මෙහෙම කරගන්න ගොඩක්ම හේතුව මම නම් දකින විදිහට ડિප්‍රෙෂන් සහ ඒ අදාළ පුද්ගලයා ඒ වගේ මානසික පීඩාවකින් ඉන්නවා කියලා ළඟම ඉන්න අය නොදැන සිටීම. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ ડિප්‍රෙෂන් කියන්නේ කියලා. ඇත්තටම ડિප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදය කියලා කියන්නේ කෙනෙක්ට මේ දවස් දෙකක් තුනක් තියෙන පොඩි දුකක්, හිතේ අමාරුවක්, අනස්සල්ලක් නෙමෙයි. ඒක කාලාන්තරයක් තිස්සේ එන දෙයක්. ටික ටික ඇවිල්ලා වර්ධනය වෙලා බොහොම දුරදිග යන දෙයක්. ඒ කියන්නේ ඔයාට මොන හරි දුකක් වේදනාවක් උපරිම මාස 3කට වඩා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කෙනෙක්ට ડિප්‍රෙෂන් තියෙනවා නම් යාට දිගු කාලයක් තිස්සේ තියෙන දුක අර අහේතුක දුකක් තියෙන්නේ. අහේතුක දුක, ඒ වගේම හිස් ගතිය, ඒ වගේම යාගේ බලාපොරොත්තු රහිතකම, ඒ වගේම යා ගොඩක් ආසාවෙන් කරපු දේවල් වලට තියෙන අකමැත්ත, ඒ වගේම ආහාර රටාවේ වෙනස්කම්, නිින්දේ වෙනස්කම්, මේ වගේ දේවල් ඇත්තටම ළඟ ඉන්න අයට අවධානයට යොමු වෙන දේවල්. හැබැයි කට්ටිය අවධානය යොමු නොකරන දේවල්. මුලින්ම කියන්න ඕනේ මේ ડિප්‍රෙෂන් කියලා කියන්නේ හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගෙන යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔයාගේ හිතවතෙක්ට ඔයාට කාටම හරි වෙනසක් දකිනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න. මම අද ඇත්තටම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දෙමාපියන් වශයෙන් අපි හැම කෙනෙක්ම දැනගත යුතු වැදගත් කාරණාවක් ගැන. විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම අම්මලා තාත්තලාට. හේතුව අපි කොහොමද ડિප්‍රෙෂන් වලින් ආරක්ෂා වෙන්නේ? අපි ડિප්‍රෙස් වුණොත් කොහොමද අපේ ළමයි රැකෙන්නේ? අපේ ළමයින්ට සුවපහසු ජීවිතයක් ලබා දෙන්න නම් දෙමව්පියන් වශයෙන් අපි හොඳ මානසික සුවතාවයකින් ඉන්න ඕනේ. අපි හොඳින් හිටියොත් තමයි අපේ දරුවෝන් ආරක්ෂා වෙන්නේ සහ ඔවුන්ගේ ජීවිතය සුවපහසු වෙන්නේ. මම හිතනවා ඔයාලා හැමෝම මාත් එක්ක ඒකට එකඟ වෙයි කියලා. දෙමව්පිය වශයෙන් අපි හැමෝගෙම බලාපොරොත්තු අපිට වඩා හොඳට අපේ දරුවෝ ඉන්නව දකින්න එකනේ. ඉතින් ඒකට අපි අනිවාර්යයෙන්ම හොඳ මානසික සුවතාවයකින් ඉන්න ඕනේ. ඇත්තටම හැම දෙමව්පියෙක්ම හැම අම්මා තාත්තා කෙනෙක්ම මුළු ජීවිතේම කැප කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. ඒක ඔයත් එහෙමයි මමත් එහෙමයි. අපි හැමෝම එහෙමයි. ඒ වුණත් අපි මේ දරුවන් වෙනුවෙන් අපේ ජීවිතේ කැප කරන අතරේ අපි අපේ මානසික සුවතාවය ගැනත් අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕනේ. අපේ මානසික සුවතාවය බිඳ වැටුනොත් ඒකෙන් පළවෙනියටම පීඩාවටපත් වෙන්නේ අපි ආදරය කරන අපේම දරුවෝ. අනිත් හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන අතරේ දෙමව්පියොන්න තමන්ගේ ජීවිතය ගැන අමතක වෙනවා. තමන්ගේ මානසික සුවතාවය ගැන අමතක වෙනවා. ඒක මතක් කරන්න කෙනෙකුත් නැහැ. තමන් මතක තියාගන්නෙත් නැහැ. නමුත් ඔයාලා දන්නවද දීර්ඝ කාලයක් තිස්සේ දෙමව්පියන් වශයෙන් අපේ තියෙන මානසික ආතතිය හරි අපි මොකක් හරි විෂාද තත්වයකින් පෙළෙනකොට හරි අපිට ස්ට්‍රෙස් එක වැඩි වුණාම හරි ඒක වක්‍රව බලපාන්නේ දරුවගේ චිත්ත වේග වර්ධනයට. ඒ කියන්නේ අපි වැඩිපුරම ආදරය කරන කෙනාගේ චිත්ත වේග වර්ධනයට, එයාගේ ආරක්ෂිත බවට, එයාට ඒ දැනෙන හැඟීමට මේ අපේ හැසිරීම බලපානවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි වෙහෙස මහන්සි වෙන දරුවෝ වෙනුවෙන් කියලා කිව්වට අපි දරුවෝ වෙනුවෙන් මහන්සි වෙන අතරේ අපිට නොදැනීම ගිලිහෙන අපේ මානසික සෞඛ්‍ය සත්‍ය නිසා වැඩිපුරම පීඩාවටපත් වෙන්නේ අපේ දරුවෝ. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් හරි තමන්ගේ මානසික සුවතාවය ආරක්ෂා කරගන්න දෙමව්පිය වශයෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට දිනපතා කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් තියෙනවා. ඒක ඇත්තටම කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් තමන් වෙනුවෙන් පොඩි විනාඩි 15ක් 20ක් පැය භාගයක් වෙන් කරන්න කොහොම හරි වෙලාව හදාගන්න වෙනවා. අපි බලමු ඉතින් කොහොමද දිනපතා තමන් වෙනුවෙන් වෙන් කරන්න ඕන වෙලාව කොහොමද? ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මේ ડિප්‍රෙෂන් ස්ට්‍රෙස් තත්ත්වයට නොයා ඉන්න. පළවෙනිම දේ තමයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔයාලා ඔයාගේ හැඟීම් පිළිගන්න. ඔයාගේ දුක, වේදනාව, මහන්සිය ඒක ඔයා පිළිගන්න. ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඔයා ඒ ගැන කතා කරන්න. ඔයාට අධික වෙහෙසක් දැනෙනවා නම්, ඔයාට ලොකු දුකක් දැනෙනවා නම් ඔයා ඒක හිර කරගෙන එහෙම නෑ කියලා ඒක හංගගෙන එදිනෙදා වැඩ කර කර ඉන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පාර්ට්නර්ත් එක්ක, ඔයාගේ අම්මා තාත්තා එක්ක, යාළුවෙක් එක්ක ඔයාට මේ දැකින චිත්ත වේග ගැන කතා කරන්න. ඔයාලා ඒක පිළිගන්න. මම ඉන්නේ දුකෙන්. දුකෙන් නම් ඔයා ඒකට උත්තරේ හොයා ගන්න ඕනේ.
ඒක හංගගෙන නෑ මට දුක් වුණාට කමක් නැහැ මං ගෙදර වැඩ කරන්න ඕනි කියලා. එහෙම බෑ. තමන්ගේ මානසික සුවතාවය ආරක්ෂා කරගන්න ඕනේ හැම දෙයකටම කලින්. මට කියන්න තියෙන පළවෙනිම දේ තමයි ඔයාගේ චිත්ත වේගය ඔයා පිළිගන්න. ඔයාගේ දුක, වේදනාව, තරහ ඒක ඔයා පිළිගන්න සහ ඔයාගේ ළඟම හිතවත් කෙනෙක්, විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඔයාගේම චිත්ත වේගයේ වෙනස කතා කරන්න. ඔයාගේ දුක ඔයාගේ හස්බන්ඩ් වයිෆ්ට කියන්න පුළුවන්. ඔයාගේ අම්මත් එක්ක කතා කරන්න පුළුවන්. අනිත් දේ තමයි මුළු දවසම උයලා පිහලා ඔෆිස් ගිහිලා බබාලාගේ වැඩ කරලා නිින්දට යන්න කලින් ඔයා වෙනුවෙන් විනාඩි 15ක් පැය භාගයක් වෙන් කරන්න. මේක ගැහැණු පිරිමි කියලා ભેදයක් නැහැ. අපි හැමෝටම නිදහසක් කියලා දෙයක් අවශ්‍යයි. තමන් ආස්තයක් කරන්න දවසට විනාඩි 15ක් හරි වෙන් කරගන්න. මේක ඔයා ෆෝන් එක බලන එක වුණත් වෙන්න පුළුවන්, ෆිල්ම් එකක් බලන එකක් වෙන්න පුළුවන්, එක්කෝ නාන එක හරි වෙන්න පුළුවන් නිදහසේ. ෆේෂල් එකක් කරන එකක් වෙන්න පුළුවන්. මොන හරි ආස දෙයක් හදාන කන බොන දෙයක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි කමක් නැහැ. ඔය ආස දෙයක් කරන්න විනාඩි 15ක් විතර දවසට අනිවාර්යෙන් වෙන් කරගන්න. ඒකෙන් තමයි අපේ ගොඩක් මේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන් වෙන්නේ. වර්ක්අවුට් කරන කෙනෙක් නම් එහෙම, ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් එහෙම, මොන හරි රස කෑමක් කන්න කැමති කෙනෙක් නම් එහෙම, නිදා ගන්න කැමති කෙනෙක් නම් එහෙම, මොනවාම හරි කමක් නැහැ. තමන් ආසම දෙයක් කරන්න දවසෙන් පැය භාගයක් හරි වෙන් කරගන්න. අනිත් දේ තමයි මේ ප්‍රමාණවත් නිින්දක් ලබා නොගැනීම ස්ට්‍රෙස් වලට ලොකුවටම බලපානවා. නිින්ද කියන දේ අපි හැමෝටම අත්‍යවශ්‍යයි. අම්මා කෙනෙක් වුණා කියලා, තාත්තා කෙනෙක් වුණා කියලා අපිට නිදිමත නැති වෙන්නේ නැහනේ. අපි නිදා ගන්න ඕනේ. දරුවෝ වෙනුවෙන් අපි ඕනතරම් නිදි මරනවා ඒක ඇත්ත. ඒ වුණාට එහෙම බෑ. අපේ අවශ්‍ය තරමට ප්‍රමාණවත් නිින්ද අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. ඒකට රූටින් එකක් හදාගෙන කොහොම හරි තමන්ගේ දවසට පැය 6කවත් නිින්දක් වැඩිහිටියට අවශ්‍යයිනේ. ඒ පැය 6 ඔයා අනිවාර්යයෙන්ම කවර් කරගන්න බලන්න. අනිත් දේ තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ ශාරීරික ව්‍යායාම. ව්‍යායාම කියන්නේ මෙහෙමයි. ඇත්තටම ඉතින් ගෙදර කරන වැඩ ටිකත් ව්‍යායාමයක් තමයි. මොකද අම්මා කෙනෙක් නිකන් ඉන්නේ නැහනේ. රැකියාවකට ගියා හෝ නැතුව නිකන් ඉන්නේ නැහැ. දවස පුරාම වැඩ. ඒත් ඉතින් ඔයාලට පුළුවන් නම් සින්දුවක් දාගෙන ඩාන්ස් කරන්න හරි පොඩි වෙලාවක්. ඒ වගේම ඔයා කනබන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. අනිත් ලොකුම දේ තමයි හැමදේම පර්ෆෙක්ට්ම වෙන්න ඕනි කියලා හිතන්න එපා. මම අම්මා කෙනෙක්, මම පර්ෆෙක්ට්ම අම්මා වෙන්න ඕනි, මම පර්ෆෙක්ට්ම තාත්තා වෙන්න ඕනි, මම මේක 100% කරන්න ඕනි, මෙතන පොඩිවත් අඩුපාඩුවක් තියෙන්න බෑ. එහෙම වෙන්නේ නැහනේ. එහෙම වෙන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ හැම දෙයක් ගැනම පර්ෆෙක්ට් වෙන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ ඇත්තටම අපේ ස්ට්‍රෙස් වෙන එක. අපිට හැම වෙලෙම පර්ෆෙක්ට් වෙන්න බෑ. දරුවෙක් ඉන්න ගෙදරක හැම වෙලේම නීට් එකට ක්ලීන් එකට චූටි දෙයක්වත් කුණු දුවිල්ලක්වත් නැතුව එහෙම තියාගන්න අමාරුයි. මොකද යාලා අපි අතු ගාලා අනිත් පැත්ත බලනකොට ආයෙ හැඩි කරලා. ඉතින් එහෙමයි කියලා ඔයාලට හැම වෙලේම කොස් අතේ තියාගෙන ඉන්න බෑනේ. අනේ දැන් කවුරුත් આવොත් මොනවා හිතයිද මං අස් කරන්නේ නැහැ කියලා හිතයි. එහෙම හිත ඔයා ස්ට්‍රෙස් වෙන්න එපා. මම මේ විශේෂයෙන්ම අම්මලාට කියන්නේ. මොකද අම්මලාට තමයි වැඩිපුරම මානසික පීඩාවක් එල්ල වෙන්නේ මේ වගේ දේවල් සම්බන්ධව. අනිත් අයගේ වචන වලින් සැලෙන්න එපා. ඔයාලා ඇත්තටම ඔයාලට කරන්න පුළුවන් උපරිමය තමයි කරන්නේ. අම්මලා තාත්තලා තමන්න කරවන්න පුළුවන් උපරිමයෙන් දරුවෝ වෙනුවෙන් කරනවා, නිවස වෙනුවෙන් කරනවා. එහෙමයි කියලා ඔයාලට පොඩි අතපසුවීමක් වුණාම අද ඔයාට බැරි වුණා නම් රෙදි ටික හොදන්න, ඔයාට පුළුවන් හෙට හොදන්න. ඔයා ඒ ගැන වොරි වෙන්න එපා. ඒ වගේ පොඩි දේවල් වුණත් කාලාන්තරයක් තිස්සේ කරගෙන යනකොට නොදැනීම අපි ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා මෙහෙම කරන්න. ඔයාලට උදව්වක් අවශ්‍ය බව දැනෙන මොහොතක ඔයාගේ සැමියාගෙන්, බිරිඳගෙන්, දෙමාපියන්ගෙන්, සහෝදරයෙක්ගෙන් ඔයා උදව්වක් ඉල්ලන්න. මම මේ උදව්ව කියලා කියන්නේ ඔයාලට මානසික නිදහසක් අවශ්‍ය නම්. දැන් චූටි බබෙක් එක්ක දවස ගත කරන අම්මා කෙනෙක්ට ඇත්තටම ගොඩක් ස්ට්‍රෙස් මහන්සි. හරිම මහන්සි පොඩි ළමයි බලා ගන්න ඕන කෙනෙක් එක දන්නවා. ඉතින් ඔයාට මහන්සිය දැනෙන බව ඔයාගේ පාර්ට්නර්ට කියන්න. එයාලගෙන් උදව්වක් ලබා ගන්න. එයාලට හැකි පමණින් ඔයාට උදව් කරයි. ඔයාගේ අම්මට ඔයාගේ නංගි කෙනෙක් ඉන්නවා නම් එයාට කාට හරි කියලා ඔයාට පොඩි විවේකයක් දවසක හරි ඕනේ නම් ඔයාලා ඒක ලබා ගන්න ආරක්ෂිතව දරුවා තමන්ගේ විශ්වාසවන්ත අම්මා තාත්තා සැමියාත් එක්ක තියලා ඔයාට දවස් පැය දෙක තුනක් හරි විවේක ගන්න පුළුවන් නම් ඒ අවස්ථාව ඔයා ගන්න. ඔයාට නිදහසක් අවශ්‍ය වෙලාවට ඔයාගේ විශ්වාසවන්තයෙක් සමග දරුවා පැයක් දෙකක් තියලා ඔයා චුට්ටක් නිදා ගන්න. ඒකට කමක් නැහැ. ඔයා තෝරගන්න කෙනා ඊටාම විශ්වාසවන්ත පුද්ගලෙක් වෙන්න ඕනේ. ඔයාගේ සැමියා, මව හෝ ඔබේ සහෝදරයක් එහෙම කෙනෙක් වුණාට ගැටලුවක් නැහැ. අනිත් දේ තමයි ඉතින් අම්මයි තාත්තයි දෙන්නම හොඳින් හිටියොත් තමයි ඔබේ දරුවාගේ ජීවිතේ සුවපහසු වෙන්නේ. හොඳ ආදරණීය ආරක්ෂිත සුවපහසු ජීවිතයක් ලැබෙන්නේ අම්මයි තාත්තයි දෙන්නම හොඳින් හිටියොත්, හොඳ මානසික සුවතාවයකින් හිටියොත්. ඒ නිසා අවසාන වශයෙන් මතක තියාගන්න ඔබ හොඳින් සිටියොත් තමයි ඔබේ දරුවාටත් ආරක්ෂිත ආදරණීය සුවපහසු පරිසරයක ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා දරුවන් වෙනුවෙන් හරි ඔබ දෙදෙනාගේ මානසික සුවතාවය ඔබ දෙදෙනාගේ වෙනගත යුතුයි. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මම ඉවර කරන්නම්. ඔයාලට මොනවාම හරි
ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකකට දාන්න මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.